හිතන්නකෝ මෙහෙම ගාන හදනවා. අපි අරගම ගමුකෝ. මෙහෙම ඝර්ෂණ බලයක් දාන්න. F කියලා. F හරි F1 හරි F dash හරි මොකක් හරි ඝර්ෂණ බලයක් දාන්න. අපි සාමාන්‍ය F R කියලා වගේ තමයි දාන්නේ. F R. ඒක ඝර්ෂණ බලය කියලා හිතන්නකෝ. හරිද? ඝර්ෂණ බලය හොයන්න කියලා කිව්වොත් එහෙම F සමානයි mu r දාලා හොයන්න යන්නේ නැහැ. කොහොමද හොයන්නේ? සාමාන්‍ය බල සම්බන්ධ කරන්න පුළුවන්. ඉහළට බලය බෙදෙන, තිරස් බලය බෙදෙන ඒවා කරන්න පුළුවන්. එහෙම කරන්න කොහොම එකක් වෙන්න ඕනද මෝ? සමතුලිතතාවයේ තියෙන්න නැත්නම් එහෙම තියෙන්න ඕනේ. හැබැයි අපිට කිව්වොත් මෙයා සීමාකාරී අවස්ථාවේ ඉන්නවා කියලා. සීමාකාරී අවස්ථාව කියන්නේ මොකද්ද? කලණය වෙන්න ඔන්න මෙන්න අවස්ථාව. එහෙම ඉන්නවා කිව්වොත් මෙයා ඉන්නේ කොතනද? මෙන්න මෙතන. ඒතර ගොඩක් ගණන් වල සීමාකාරී අවස්ථාව දෙන්නේ නැහැ. ඇයි ඒ? එහෙම දුන්නොත් බං අර සතිය කරේ නම් උත්තරේ ගත්තා. ඒක ඇති දෙයක් නැහැ නේ. ඕක තමයි ෆිසික්ස් වලින්. සීමාකාරී කිව්ව ගමන් f සමාන mu r දැම්මා හරි ලස්සන උත්තරේ එනවා. කම්බයින් නැස්තල මම දැන් දීපු ටියුට් එක බලන්න. ඕකේ සීමාකාරී කියලා තැන් ඇත්තේ 5යි. ඉතුරු එකකටවත් මම සීමාකාරී කියලා දාලා නැතුවේ. මම නෙමෙයි ගණන් හදපු එක. මම නෙමෙයි. හරිද? එහෙම අවස්ථාවක කොහොමද මෙන්න මේ FR සහ අන්න අර F ඝර්ෂණය එහෙම නැත්නම් මැක්සිමම් එකගේ සම්බන්ධය ගන්න. මෙච්චරයි කතාව. හරිද? සීමාකාරී නැති අවස්ථාවක මොකක් හරි වස්තුවක් සමතුලිතව තියෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ එකම අවශ්‍යතාවය? එකම අවශ්‍යතාවය තමයි දැනට තියෙන ඝර්ෂණය. හරි? දැනට තියෙන ඝර්ෂණය ගන්න පුළුවන් ඝර්ෂණයේ උපරිමකයට වඩා අඩු වෙන්න ඕනේ හෝ සමාන වෙන්න ඕනේ. පැහැදිලිද කියන එක? අපි දන්නවා ඝර්ෂණයට ගන්න පුළුවන් උපරිමකය කියන එක. මොකද්ද උපරිමකය? මැක්සිමම් මගේ තමයි mu r. ඒක නිසා දැනට පවතිනා වූ ඝර්ෂණය ලැබෙන්න පුළුවන් උපරිම ඝර්ෂණයට වඩා අඩු හෝ සමාන වෙන්න ඕනේ. ඔන්න ඔතනින් තමයි F කුඩයි හෝ සමානයි mu r කියන සම්බන්ධය හැදුනේ. හොඳේ නැතුව මෙතන මේ සමාන ලකුණු වෙනස් කරා නෙමෙයි. හොඳට මතක තියාගන්න එක. ගොඩක් ළමයි හිතනවා අම්මර මේ සමානයි mu r කියලා දීලා නෑ නෑ ඒක සමාන වෙන්නත් පුළුවන් අඩු වෙන්නත් පුළුවන් එකක් තමයි මේ කියන්නේ. ඒක නිසා තමයි මේ එහෙම එකක් නෙමෙයි. ඝර්ෂණයට ගන්න පුළුවන් උපරිමය තමයි mu r. ඒකට තමයි සමීකරණය තියෙන්නේ. හරිද? පැහැදිලිද කියන එක? මෙච්චරයි සමීකරණය. මොකද්ද? උපරිම ඝර්ෂණ බලය සමානයි mu r. දැන් අපිට ඒකෙන් ඩෙරිවේට් කරලා ගන්න පුළුවන් එක නේද? මොකද්ද? දැනට පවතිනා වූ ඝර්ෂණය උපරිම ඝර්ෂණයට වඩා අඩු හෝ සමාන වෙනවා. එතනින් තමයි මේක ආවේ. එතකොට මෙතන තියෙන mu r මෙතන තියෙන r සමාන වෙන අවස්ථා තියෙන්න පුළුවන්. ඒ කියන්නේ සීමාකාරී සමතුලිතතාවය තමයි ඉඳලා තියෙන්නේ. අපි දන්නේ නැහැ ඒවා. පැහැදිලිද කියන එක? තේරුණා නේද වැඩි? දැන් අපි කිව්වනේ F maximum වල mu r කියලා එකක් එනවා කියලා. හරිද? මම මේක මෙහෙම හැදුවොත් F maximum කියලා කෙනා බෙදීම r කියලා කියන්නේ mu නේද? හිතන්න ඝර්ෂණය පවතින තරක් ගැන. ඕකේ අභිලම් ප්‍රතික්‍රියාව තියෙනවා නම් කැපිටල් R කියලා. අපි තුන් මේකේ සීමාකාරී සමතුලිතතාවය තියෙනවා කියලා. සීමාකාරී සමතුලිතතාවයේ ඇත. එහෙම වුණොත් අපි මෙයා මෙහෙට අදිනවා කියලා හිතමු ඈ නැත්තම් මේ ඝර්ෂණය ක්‍රියා කරන්නේ නැහනේ. එහෙම වුණොත් ඝර්ෂණයක් ඇති වෙනව නේද මේ පැත්තට? ඒක මැක්සිමම් ඝර්ෂණය වෙනව නේද? පැහැදිලිද කියන එක? හරි. දැන් මෙන්න මේ F maximum එකයි මෙන්න මේ R උයි අරගෙන මම ඔය දෙන්නට සම්ප්‍රයුක්තයක් අදිනවා. ඒකේ යන්නේ අනිවාර්යයෙන් මොන පැත්තටද කියලා අපි දන්නවනේ. කොහොම යන්නේ? හරියටම මේක කොණින් ගියා කියන එක ඉතින් හිතන්න එපා ඈ. හරි. කොහොමරි මේ තියෙන්නේ කවුද? දෛශික විදියට ලිව්වොත් F max දෛශිකය ධන R දෛශිකය. නැතු උන් දෙන එකතුවනේ මේ හොඳේ. දෛශික වශයෙන් එකතු. හරිද? ඒතර ඔයාලා දන්නව නේද? මෙන්න මේ කෝණය හොයන්න. නේ දන්නවනේ. අමට කියන්නේ tan theta කියන්නේ කවුද? tan theta කියලා කියන්නේ
F maximum කියන බලය බෙදීම R නේද? ඒක නේද මේ ආවේ. හරි. එතන මොකක්ද ඒකේ තියෙන සම්බන්ධය? tan theta සමාන වෙනවා mu ට. දැක්කද ඒක? හරි. මොකද්ද මං ඒ කරේ? ඝර්ෂණ සංගුණකයට ජ්‍යාමිතික රූපයක් දුන්නා. ඝර්ෂණ සංගුණක කියලා මෙතෙක් කළා කතා කරේ mu විතරනේ. හරිද? ඔය මේ mu කියන එක මම ලැම්ඩා නෙමෙයි කිව්වේ mu නේ. ඔව්. ඔය mu කියන එක රූපයක් වශයෙන් පෙන්වුවොත් කොතනද ඉන්නේ? ඉන්නේ කියන්නේ උගේ ත්‍රිකෝණේ හදන්නේ කොහෙද? මෙන්න මෙතන. පැහැදිලිද? ඒක නිසා මෙයාට අපි විශේෂ නමක් කියනවා. මෙයා තමයි ඝර්ෂණ කෝණය ලැම්ඩා. හරි? තේරුණාද වැඩේ? ලොකු දෙයක් නෙමෙයි හොඳේ පොඩි දෙයක් කිව්වේ. ඔන්නෝම සම්බන්ධයක් කියනවා. පොඩි සම්බන්ධයක් විතරයි. හැබැයි මේකෙන් කරන්න පුළුවන් දේවල් ලොකුයි. හරි? නිසා මේක මතක තියාගෙන ගෙදර යන්න. හරි නේද?